ආයිබෝන් සුබ දවසක්. මේ වීඩියෝ එකේදී මම ඔයාලට විස්තර කරනවා මේ දිනවල රැකියාවට හයර් කරන කවුරුත් වැඩි කතා බහ නොකරන යුරෝපයේ ලස්සනම රටක් ගැන. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද මම පැහැදිලි කරනවා මේ රටින් ඔයාලට ලබා ගන්න පුළුවන් ජොබ්ස් මොනවද සහ මේවට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ job එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙනි දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. විශේෂම දේ මේ jobs වලට apply කරන්න කලින් ඔයාලා හොඳ European style එකට CV සහ cover letter හදාගන්න. ඒ වගේම CV නිවැරදිව create කරගන්න බැරි කෙනෙක් නම් මම ලබා දෙන CV සැකසීමේ සේවාව ඔයාලට ලබා ගන්න පුළුවන් description එකේ තියෙන link එක හරහා. හරි, කවුරුත් වැඩි කතා බහ නොකරන යුරෝපයේ මේ ලස්සනම රට තමයි එස්තෝනියාව කියන්නේ. එස්තෝනියාව බෝල්ටික් කලාපීය රටක් වෙනවා. මේ රට තුල දැනටම සැලකිය යුතු විදේශ ශ්‍රමිකයන් පිරිසක් සේවය කරන අතර ඒ වගේම ඔවුන් ලෝපුරා EU නොවන රටවල් වල සේවකයන් මේ දිනවල ඔවුන්ගේ රැකියා පුරප්‍රාඩු සඳහා පදවා ගැනීම කරනු ලබනවා. ඒ වගේම ලෝකයේ 100% ඩිජිටල් කරණය වූ එකම රට වන්නේ එස්තෝනියාව. උන්ගේ රාජ්‍ය කටයුතු සියල්ල කඩදාසි රහිතව සිදු කරන ලබනවා. ඒ වගේම ලෝක ඒකවත්ම ඉන්ටර්නෙට් පහසුකම්ද සපයන්නේ එස්තෝනියාව. මේ රට තුල ටෙක් ඇන්ඩ් IT ශාස්ත්‍රයට අදාළ රැකියා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම හෙල්ත් කෙයාර් ශාස්ත්‍රයේ රැකියාද පවතිනවා. ඔයාලට මේ ශාස්ත්‍රවල අත්දැකීම් සහිත දක්ෂ අයෙක් නම් මේ රැකියාව සඳහා ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. එස්තෝනියාවේ සමාගමකින් ජොබ් ඔෆර් එකක් ලබා ගත්තොත් රැකියාව ලබා දෙන ආයතනය විසින් ඔයාගේ වීසා වැඩ කටයුතු සඳහා ඉල්ලුම් කරනු ලබනවා. ඒ වගේම ඔයාලට ස්පොන්සර්ෂිප් වීසා මගින් එම රැකියාව සඳහා පිටත් යාමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට එස්තෝනියාවේ මේ රැකියාව හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක මොකක්ද කියලා. අපි එහෙනම් බලමු කොහොමද මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න කියලා. ඔයා මුලින්ම එන්න work in Estonia කියන මේ වෙබ්සයිට් එකට. ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ වෙබ්සයිට් එකට ආපුවම මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ පහළට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් එස්තෝනියාවේ work life එක ගැන විස්තර වගේම එස්තෝනියාවේ jobs වලට ආපු අයගේ ටෙස්ටිමෝනියල් එකක් බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම relocation guideline. ඒ කියන්නේ EU citizens ලට සහ non EU citizens ලට වෙන මෙතන ඔයාලා හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට කියවලා බලන්න පුළුවන් මේ links වලට ගිහිල්ලා. ඊට පස්සේ ආයෙම ඔයා එන්න මේ වෙබ්සයිට් එක ඉහළටම ඇවිල්ලා මේ everyday life කියන link එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එස්තෝනියාවේ work life එක ගැන, bank and finance jobs, telecom jobs, ඒ වගේම tax and legal information, වගේම consultation ගන්නත් පුළුවන් මෙතනින්. මේ links වලට ගිහිල්ලා ඔයාට ඕන එකකට ගිහිල්ලා කියවලා බලන්න විස්තර එස්තෝනියාව ගැන. වගේම මෙතන තියෙනවා work life කියලා තවත් link එකක්. මේකෙන් ඔයාලට පුළුවන් jobs කියන එකෙන් jobs බලන්න පුළුවන්. මේකේ posting කරලා දෙන jobs. වගේම working culture එක ගැන බලා ගන්න පුළුවන්. ඒ වගේම jobs මාරු කරද්දි කොහොමද වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ඊළඟ link එකට ගිහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් EU citizen සහ non EU citizen කියලා. එස්තෝනියාවේ job එකකට එනවා නම් ඔයාලට දැනගන්න තියෙන විස්තර තමයි මේ links හරහා යලා ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ links වලට ගිහිල්ලා ඔයාලට කියවලා බලන්න පුළුවන් විස්තර මොනවද කියලා. ඊට පස්සේ news කියලා තියෙනවා තව link එකක්. ඊට පස්සේ මේකේ job හොයාගන්න ඔයා එන්න work life කියන tab එකට ඇවිල්ලා මේ jobs කියන link එක click කරගන්න. ඒ link එක click කරගත්තාම මෙතනදී ඔයාලට පෙන්නනවා මේකේ posting කරලා තියෙන jobs මොනවද කියලා. මේ පහළට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. මේ load more කියන link එක click කරපුවම තවත් jobs පෙන්වනවා. ඒ වගේම මෙතන job title එක හරි company එක හරි type කරලා මෙතනින් category එක select කරලා ඔයාලට එස්තෝනියාවේ මෙතනින් location එක select කරලා පුළුවන් jobs filter කරලා ගන්න. මේ තියෙන්නේ මේ website එකේ පළ කරලා තියෙන job posting. අපි example එකකට බලමු. මේ AI developer කියන එක. සමහර job posting ඒ අදාළ කම්පැනි වෙබ්සයිට් එකට තමයි ලින්ක් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒ කම්පැනි වෙබ්සයිට් එක හරහා ඒ ජොබ් එකට ඉල්ලුම් කරන්න පුළුවන්.
මෙතන AI ඩියවලොපර් කෙනෙක් ගන්නේ ලුමිනෝර් කියන මේ කම්පැනි එකට. මේ ජොබ් එකට අදාළ ඔයාලට තියෙන ඕන සුදුසුකම් සහ විස්තර සියල්ලම මෙතන එයාලා සඳහන් කරලා තිනවා. ඔයාලට පුළුවන් මේ විස්තර කියවලා බලන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා. මේ පහළට ආපුවම ඔයාලට පුළුවන් විස්තර සියල්ල බලා ගන්න. මෙතන සඳහන් කරලා තිනවා එයාලා gross salary එක යුරෝ 3380ක් 5080ක් අතර ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක 2025 නොවැම්බර් 28. ඊට කලින් ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ. ලොකේෂන් එක එස්තෝනියාවේ ටොලින් කියන නගරේ තමයි තියෙන්නේ. ෆුල් ටයිම් ජොබ් එක. මෙතන මේ එයාලා තා පහළට ආපුවම මෙතන මේ එයාලා ඉල්ලන මේ ඩීටේල්ස් ෆිල් කරලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඔයාලගේ LinkedIn ප්‍රොෆයිල් එක හරහා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඩීටේල්ස් ෆිල් කරලා සබ්මිට් ඇප්ලිකේෂන් කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඩීටේල්ස් සියල්ලම මෙයාලට සෙන්ඩ් වෙනවා. ඒ වගේ මෙතන මේ ගොඩක් IT සහ ෆිනෑන්ෂල් ජොබ්ස් තමයි තියෙන්නේ. එස්තෝනියාවේ ගොඩක් දුරට තියෙන්නේ විශේෂ්ත්‍රයේ ජොබ්ස් තමයි. මේ ලෝඩ් මෝ කියන එකෙන් ගිහිල්ලා ඔයාලට තවත් ජොබ්ස් බලා ගන්න පුළුවන්. IT tech and IT jobs තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් බලලා මේ ජොබ්ස් වලට ඔයාලට qualifications තියෙනවා IT, financial, ඒ වගේම health care ශාස්ත්‍රය තුල මේ වෙබ්සයිට් එකෙන් ජොබ් සර්ච් කරලා ඇප්ලයි කරන්න. ඉතින් මම කරන්නේ ඔයාලට මේ විස්තර ලබා දෙන එක. ඔයාලට පුළුවන් මේ වගේ මේ try කරලා බලන්න ජොබ් ඔෆර් එකක් ගන්න. ඔපියන් ස්ටයිල් එකකට හොඳ CV cover letter හදාගෙන මේවට ඇප්ලයි කරලා බලන්න. එන ලබන සතියේ වටින වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම ජය.